කොහොමද කට්ටිය අද අපි සෙටලා ඉන්නේ අනුරාධපුරේ ඉඳන් බෙල්ලිය අතර යන රජරට රජ සීගුගාමි දුම්රියේ කොළඹ කොටුවේදී සිදු කරන එන්ජින් හුවමාරු බලන්න. අපි ඉස්සරහට කියලා බලමු කොහොමද වෙන්නේ කියලා. ගායිස් අනුරාධපුරේ ඉඳන් ආපු M10 එන්ජින් එකේ ඩීකපල් එක නම් බලන්න ඉවරුණා. මේ මොකද මම මෙතෙන්ට එද්දිම මේක එන්ජින් එක ගලවලා ඉවරයි. ඒ නිසා අපි මේ එන්ජින් එක එළියට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා රිවර්ස් කරලා එන්ජින් මේ ස්ටේෂන් එකේ එළියට ගියාට පස්සේ ඊළඟ එන්ජින් එක කපල් කරන එක වීඩියෝ එක මම ඔයාලට දාන්නම්. දැන් බලමු මේ M10 එක රිවර්ස් කරගෙන කොළඹ කොටුවෙන් එයාගේ යාඩ් එකට යන විදිය. බලන්න කොච්චර හෝන් ගැහුවත් මිනිස්සු ගාණක් නැතුව මේ රේල් පාර මාරු වෙලා යන විදිය. හයියෙන් ආව නම් ඉතින් කරන්න දෙයක් නැහැ හැප්පෙනවා. මේක හිමින් යන නිසා අවුලක් නෑ. එහෙනම් අපි M10 එකට සමු දෙමු. බායි M10. මේ තියෙන්නේ රජරට රජනව බෙල්ලියත්තට අරගෙන යන M4 755 මහවැලි යෝධයා. M4 කියන්නේ ඉතින් ආයි නමක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් ලංකාවට. දැන් මේක ඉස්සරහට ගිහිල්ලා පස්වෙනි වේදිකාවේ තියෙන රජරට රැජින සෙට් එකට ජොයින්ට් කරන්න එනවා. කියන්නේ කපල් කරන්න එනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු දැන් මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් M4 755 මහවැලි යෝධයා ඔන්න එනවා රැජින එක්ක ජොයින්ට් වෙන්න. ඒ කියන්නේ කපල් වෙන්න. ඔන්න කපල් වෙනවා. ඔන්න බලා ගන්න. හරියට ජොයින්ට් උන් නැන්ද කොහෙද? පොඩ්ඩක් ඉන්න බලන්න. මේ තියෙන මේන් ලොක් එක. අන්න දැන් තමයි හරියටම ලොක් වුනේ. ඔන්න දැන් ආපු මෑන්ගේ ජොබ් එක තමයි එන්ජින් එකේ දැන් අපි දැක්ක ලොක් එක හරියට ලොක් වුණාද ඊට පස්සේ එන්ජින් එකේ තියෙන වැකියුම් බ්‍රේක් එහෙම නැත්නම් එයාර් බ්‍රේක් කේබල් දෙක මැදිරිත් එක හරියට කනෙක්ට් කරන එක. ඊට අමතරව විදුලි කේබල් එහෙම නැත්නම් පවර් කේබල් ඉලෙක්ට්‍රික් කේබල් මැදිරි එක සම්බන්ධ කරලා මැදිරි වලට හරියට විදුලි සැපීම ලැබෙනවද කියලා බලන එක. එහෙනම් අපි ඉස්සරහට බලමු දැන් මෙයා මේක ආසේ මොනවද කරන්නේ කියලා. පවර් කේබල් දෙක කනෙක්ට් කරලා ඊට අමතරව ඒක ලණුවකින් පදිනවා. ඒක එහෙමින් නොඑන්න. ඒක හොඳයි. ඒ කියන්නේ මේ M4 කියන්නේ හින්න පරණ එන්ජින්. ඒ කියන්නේ අවුරුදු 50 ගාණක් පරණයි. ඒ නිසා
ඕකට හරියන්න ඕක ලනුවකින් මෙදලා තියෙන එක තරම් හොඳයි. හැබැයි M4 කියන්නේ අවුරුදු 50ක වුණාට ලංකා දුම්රිය සේවයට ලොකු සේවයක් සපයන එන්ජින් එකක්. Fact or fiction, you picked your poison. This man ඔන්න එහෙනම් M4 755 මහවැලි කැනේඩියානු යෝධයා රජරට රජනත් එක්ක කනෙක්ට් කරා. අපි දැන් බලමු මහවැලි එහෙම නැත්නම් M4 755 රජරට රජනත් එක්ක කොළඹ කොටුවේ සමුගන්නේ කොහොමද කියලා. කොහොමද දන්නේ? බෙල්ලියත්තට යන්න. clearly it's been broken. Borderline tragic. It's so dramatic. It's automatic. Keep turning like magic. What it take to make you feel better again? What it take to make you feel better again? What it take to make you feel better again? Better again. ගයිස් දැක්කද එන්ජින් එකෙන් වතුර බේරෙනවා. ඔයාලා මේ ගැන මොකක් හරි දන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද මේ එන්ජින් වලින් මේ විදිහට වතුර එළියට පයින්නේ කියලා. ඔන්න එහෙනම් M4 755 කැනේඩියානු යෝධයා රජරට රජනත් එක්ක කොළඹ කොටුවේ සමුගන්නවා. බෙල්ලියත්තු ගලා ගමන් ගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මෙන්න මේකෙන් අද අපි වීඩියෝ එක ඉවර කරනවා. Goodbye. තෙරුවන් සරණයි.